guys, welcome to my YouTube channel. ඔයාලා හොඳින් කියලා මම හිතනවා හොඳින්නේ. ඉතින් ඔයාලා පොඩි ලොග් එකක් කියලා පොඩි එකක්. මම මාස දැන් ගොඩ කාලයක් කියන අවුරුද්දකට කිට්ටුවේ මම ෂේන් එකෙන් බඩු ඔඩර් කරන එක මම අතර කරා. කියන්නේ අතර කරගෙන මම අද සම ෂේන් එකෙන් ගත්තා. ඒකට ෂේන් එකෙන් ගත්තා නුන් සමහරක් හොඳ සමහරක් හොඳ නෑ. ඒ හින්දා මම ගත්තා ෂේන් එකෙන් තව මේ දැන් ගොඩ කාලෙකට පස්සේ ආයෙ ඔඩර් කරන ගත්තා. ගෙදර බඩු වගේ කොයි මගේ ෂූට් එක එන මගේ බර්ත්ඩේ ෂූට් එක ඔයාලට ඒක ලොක් එකක් මම ගේන්න බර්ත්ඩේ ෂූට් එකට ෆ්‍රොක් එකක් ගත්තා. ඒකයි තාතර පුජු බඩ වගේ ගත්තා. ලොකු ගොඩක් නැහැ. පොඩි යුරෝ 60 ගානක් වගේ බඩු වගේ 80ක් හරි 60 ගානක් තමයි ගියේ. බලමු කොහොමද කියලා. ඉතින් ගිනෝම කියනවා. මෙතින්නේ මේ බලයි හැදෙනවා. මම ඉතින් හැබැයි අද තමයි සතියක් හරිය නැහැ. මම මේක දාලා සතියක් ගියා. ඔනේ මම ඔසකට ගිහලා මම මේක බෙන්නන්න මම ගාව. හැබැයි ඒක මට හදන්න වෙයි මම හිතන විදිහට. මොකද මගේ සයිස් එක තිබ්බේ නැහැ. ඊට වඩා ලොකු සයිස් එකකින් තමයි මම ගෙන්නුවේ. මට ඒක හදන්න වෙයි. මම හිතන්නේ මේක තමයි. මම හිතනවා ඒක මොකද ඇත්ත වෙයි නේ. ඒක ගාව. බලන්න. ඒක තමයි ගාව. බලමු. හැබැයි මම ආස කරන රෙද්දකුත් නෙමෙයි ඇත්තටම මේක. නිකන් අර නොම රෙද්දක්. හැබැයි ඔන්න ෂේ. බලමු ඉතින් ෆිටෝන් එක කොහොම වෙයිද දන්නේ බලමු. ඒක මම හිතලා දාන්න තිබ්බා. තව ඒ ෂූට් එක තමයි එකක් ඔඩර් කරේ මේ කූඩේ. මේ ඔඩර් කරේ සද්දරි මේක. අනේ කූඩේ කැඩිලාද? නැහැ ඒ හැටි. මේක තමයි කූඩේ. හොඳද නේද? මේ රෙද්ද චුට්ටක් සීන් වුණා මම ගන්න ගිය සුදු පාට. ඒ වගේ රෙඩ් එකෙන් තිබ්බ නිසා මොකද ටිෂර්ට් කියන්නේ අයියා කිව්වා මේක රෙඩ් එකෙන් ගන්න කමක් නැහැ කියලා. මේක ලස්සනට තියෙයි කියලා මම හිතනවා. බලමු මගේ ෂූට් එක කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු. අනිත් එක මේක තමම කරේ මේක මම ඔර්ඩර් කරේ මගේ නේල්ස් රූම් එකට. මොකද මම නේල්ස් ගොඩාක් දෙනෙක් දන්නවා මම නේල්ස් කෝස් එක කරා. කියන්නේ රිමූව් කෝස් එකයි නල් කෝස් එකයි දෙකම කරලා තියෙන්නේ. ඉතින් මම ඒක දැන් පොඩ්ඩියට මම මයි කාමරේ හදාගෙන ලස්සනට මම කරගෙන යනවා. ඉස්සරහට පෙඩිකියුර් පටන් ගන්නවා. මම පෙඩිකියුර් ලංකාවේ කරලා මම කරන්නේ. කොහොමද පෙඩිකියුර් දන්නවා මම ආස සබ්ජෙක්ට් දෙකක් තමයි බියුටිෂන් වලින්. ඒ කියන්නේ නේල්ස් වලටයි පෙඩිකියුර් මසාජින් ඒ පැත්තෙන් මම ආසයි. මොකද මම ගොඩක් දැන් අවුරුදු 5 තිස්සේ ජොබ් කරපු නිසා මට ඉතින් හිතනවා මටම කියලා කෝස් එකක් කියන්නේ මටම කියලා කියන ඒ පැත්තෙන් යන ටයිප් එකේ මොහොතක් ගන්න කියලා ඉතින් හින්දා මගේ ආදරණීය නේස් රූම් එක මම මේ ගත්තේ මේක මේ අපේ ටයිල් චුට්ටක් කම්ෆර්ටබල් මගේ මත කෙනෙක් චුට්ටක් තිබ්බා ඒ හින්දා මම මේක ගත්තේ බලමු මේක ඇක්ටිවේට් දන්න මම ඔයාලට ඒකේ ෆිනිෂින් එකක් මම ඔයාලට වීඩියෝ එකෙන් පස්සේ වීඩියෝ එකෙන් වෙන්නන්න මේ එක ඇවිල්ලා දෙනවා මට හරි සතුටුයි මේක අනිත් එක මේක මම ඔර්ඩර් කරේ ෂූට් එකටම ගන්න ඕන උනොත් ගන්න කියලා මේ මෙහෙම දාන්නේ කොඩ දාන්න එහෙම නැත්නම් එහෙම ගැට ගහන්න දාලා ගැටයක් දාලා එහෙම දාන්න තියෙන්නේ නේද ඒකට ඒක වෙන ෂූට් එකට සෙට් වුණොත් මම මේක දානවා ඒක තමයි ඊට පස්සේ අනිත් එක මේක මගේ නේල්ස් වලට මම ඕඩර් කරේ මේ කියන්නේ නේල්ස් රිමූව් කරනකොට දැන් දෙක නේල් එක මට කරන්න අමාරුයිනේ මේ මැෂින් එකේ එතකොට මේකෙන් කට් කරලා මම ඒක රිමූව් කරන්නේ මැෂින් එකේ ඉතින් ඔය ටික තමයි මම ඕඩර් කරේ ඒ කියන්නේ මේ ටික ඔර්ඩර් කරාට මේ ටික මට ගියා 50 නෙමෙයි 60 ගානක් හරි 80 ගානක් හරි. නෑ ඊට වඩා අඩු මිසක් අඩු නෑ. වැඩි නෑ. කියන්නේ 60 70 ඒ ප්‍රමාණය මට මතක නෑ. හරියට මතක නෑ. කොහොමද 60 ගානක් තමයි මට මතක 60 ගානක් තමයි මට ගියේ. මොකද ඒක තමයි මට ගියේ. ඉතින් මේ වගේම තව බඩුවේ මම ඔර්ඩර් කරලා තියෙන තෙමු එකෙන්. ඒ තෙමු එකෙන් ඔර්ඩර් කරේ නම් ගොඩක් මගේ බඩුවක් කියන්නේ අර මොනවද නේස් බඩුවක් තමයි. මම හිතනවා මේ බොට් එක කම්ෆර්ටබල්. මම කියන්නේ මම ආසයි කියලා එකට. එහෙනම් ආයිත් ලොග් එකකින් ඔම්ම මම මේ ලොග් එක පොඩි ලොග් එකක් හම්බෙමු. තව දෙයක් මේ ලොග් ඉවර කරන්න බෑ. දැන් මම අඳුම් වශයෙන් මේ කියන්නේ අඳුම් මාරු කරන් ඇවිල්ලා මම මේ යාළුවෙක් කෙනවාද අපේ ගෙදර. සෙන්ඩන්නම් මම ඉන්න. ඔටිස් ඇවිල්ලා. අර මගේ අක්කාව අද යාළුවා අපේ ගෙදර එනවා කිව්වා ඒක මම සර්ප්‍රයිස්. එනවා කිව්වට මේ වෙලාවට එනවා කිව්වේ නැහැ. ඒ කියන්නේ යාළුවගේ බස් එක මිස් වුණා බලමු කියලා කිව්වේ. එයාලා ඇවිල්ලා මේ මගේ මල් පැල මෙතන මම පැල කරා. මං ඔයාලව දැක්කා. මං ඔයාලව දැක්කනේ. කයි තාත්තේ. දැන් මම කියන්නේ පාන් වගේක් හදනවා. කියන්නේ කිඹුල බනිසුයි මාළු බාරුනේ හදනවා. ඔයාලට මං ඒ ලොග් මේකෙම පෙන්නන්නම් අන්තිමට. බලන්න මං හදන කෑම හොඳද කියලා. එහෙනම් අපි ආයම් ඔහොම ඉන්න.
දැන් මාළු පානයි මොනවා කිඹුලයි හැදුවා. අද හරියට යුටියුබ් වලියක් දාන්න කියනවා. මම කයාතර මම තරහ වෙලා ඉන්නේ. අද ලොග් එක මෙච්චරයි. ඔය ටික තමයි තියෙන්නේ. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න thank you. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉස්සරහට challenge වීඩියෝ වගේක් තියෙනවා. ඒ ටික දාන්න ගැන තාම කරේ නෑ. කරලා දාන්න. සරණ අලුත් ලොග් එකකින් හම්බෙමු. bye. අමතක කරලා තුමා subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් එනවා. bye.